ඔයා මොකක් හරි ප්‍රශ්නකද ඉන්නේ. ඔයා මොකක් හරි ස්ට්‍රෙස් එකකද ඉන්නේ. අපි ඔක්කොම පැත්තකින් තියලා චූටි වෙලාවකට අමතක කරමුද? ආයෙත් ලස්සන ඉදි දවසක්. ඉතින් දවස පටන් ගන්න සුපුරුදු පරිදි මෙන්න මේ උණුමුණු කිරිතයකට මං ඇබ්බැහි වෙලා ඉන්නේ. ඊයේ චුට්ටක් වැස්ස තිබ්බ හින්දා තාමත් ගස්වල වතුර. ඊයේ ගෙනල්ලා ඉතුරු වෙච්ච රෝල්ස් තුයි බිත්තර රොටි අද උදේ කෑමක විදියට ගන්න මට හිතුණා. ඉතින් ඉක්මනට ඒවත් රත් කරලා අද එළියේ ඉඳන්ම මගේ උදේ කෑමක ගන්නවා කියලා මට හිතුණා. ඊයේ වැහැලනේ තිබුණේ. ඉතින් තනකොළ හැම එකකම වගේ පිනිබින්දු තියනවා. ඒවා අවුවට දිලිසෙනවා. ඉතින් ඒක දිහා බලාගෙන උදේ කෑමක කද්දී මට දැනෙන්න ඇත්තටම දිව්‍ය ලෝකයක ඉන්නා වගේ හැඟීමක්. ඇත්තටම මගේ ජීවිතේ ගොඩාක් ලොකු දේවල් නැහැ. මේ තියෙන චූටි දේවල් අද උදේ මම මේ කන කෑම එක මම මේ කන තැන මේ හැම දෙයක්ම මගේ ජීවිතේට ලැබිච්ච තෑග්ගක් විදියට තමයි මම දකින්නේ. ඉතින් හැමදාම උදේට මම කනකොට මෙයාගේ පංගුව දෙනකම් මෙයා බලාගෙන ඉන්නවා. ඉතින් එයාට චුට්ට මං දුන්නා. එයාට දැන් අවුරුදු 11ක් වයසයි. අදහස නම් ටිකක් නිල් පාටයි. හැබැයි දවල් වෙන්න කොහොම වේද කියලා කියන්න බෑ. ඉතින් උදේ කෑමෙන් පස්සේ කාපු භාජන ටික එවෙලම හොදලා දාන්න ඕනේ. නැත්තම් ඒක මට පහුවෙලා කරන්න ගියොත් ඒක නිකන් හිසරදයක් වගේ. ඉතින් ඒ වෙලම මේ දේවල් පිහිදලා පැත්තකින් තිබ්බට පස්සේ මට ඒව ගැන හැරිලවත් බලන්න ඕනේ නැහැ. මේ වගේ චූටි දේවල් ජීවිතේට ලොකු එකතුවක් ගේනවා කියලා මට හිතෙනවා. ඉතින් දවසින් දවස මේ වගේ වැඩ මගේ ජීවිතේට එකතු වෙනවා. මම ඒවා ගොඩක් සතුටින් කරන්න උත්සාහ කරනවා. ඉතින් ඊළඟ වැඩේ තමයි මට දැන් කරන්න තියෙන ඇඳ හදන එක. මගේ පුරුද්දක් තියෙනවා ඇඳේ බෙඩ් ෂීට් සතියට දෙපාරක් තුන් පාරක් හරි මාරු කරන එක. දැන් මේ දවස්වල දාලා තියෙන්නේ මේක. ඉස්සරහට තවත් වෙන පාටකට යන්න මට හිතෙනවා. මේ වගේ චූටි දේවල් මගේ ජීවිතේ තවත් පැත්තකට සතුටක් ගේනවා කියලා මට හිතෙනවා. මේ දවස්වල මේ ෂැම්පූ එක කන්ඩිෂනර් එක තමයි මම පාවිච්චි කරන්නේ. කොහොම වේද කියලා ඉස්සරහට බලමු. හරි. දැන් තියෙන්නේ ස්කින් කෙයාර් රූටින් එක කරන්න. මම පාවිච්චි කරන වියානගේ ඔයිලි ස්ටොප් ජෙල් එක. මොකද මට තියෙන ඔයිලි ස්කින් එකක්. මගේ කලින් බ්ලොග් වලත් මම කියලා තියෙනවා. ඒක ඇත්තටම මට ගොඩාක් හොඳට වැඩ කරා. මේ තියෙන්නේ Forever එකේ tea tree oil day cream එක. මේකත් මගේ මූණේ පිම්පල්ස් ගොඩාක් එන එක නැවැත්තුවා. මේ දෙක විතරයි මම මේ දවස්වල පාවිච්චි කරන්නේ. ඉස්සරින්දම්ම තවමත් මම මේ ප්‍රොඩක්ට්ස් වලින් මාරුුනේ නැහැ. ඉතින් ඇත්තටම ඔයාටත් තියෙන ඔයිලි ස්කින් එකක් නම් ඒ ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරන එක හොඳ වෙයි කියලා මම හිතනවා. ඊළඟට හෑන්ඩ් ක්‍රීම් එක. අපිට දහසකුත් වැඩ කරලා දෙන අත් දෙකටත් චූටි සත්කාරයක් කරන්න බෑ නේද? හරි ස්කින් කෙයාර් කරලා ඉවරයි. ඊළඟට 2026 අවුරුද්ද මගේ ජීවිතේට මම එකතු කරගත්ත දෙයක් කරන්න තමයි යන්නේ. ජර්නලින්. මම ඉස්සර ජර්නලින් කරේ නැහැ. හැබැයි ජර්නලින් කරන එක ගැන වීඩියෝස් ගොඩාක් බලලා තිබුණා. කවදාවත් පටන් ගත්තේ නැහැ. හැබැයි 2026 මම ටික ඒක පටන් ගත්තා. මම ගොඩාක් ලොකුට දේවල් ලියන්නේ. හැබැයි අද දවසේ මට මම ගැන හිතන මට ස්තුතිවන්ත වෙන්න ඕන හැම දෙයක්ම ලියන්න පුරුදු වුණා. ඒක මගේ ජීවිතේ වෙනස්ම පැත්තකට අරන් ගියා කිව්වොත් හරි. මගේ ජීවිතේ මට ගොඩාක් පොසිටිව් වයිබ් එකක් මුළු ජීවිතේටම ලැබුණා කිව්වොත් හරි.
අද උදේ මම කාපු කෑමකට මම හදාගත්ත තේ එකට ඒක රසවත්ව බිව්වට මං ඇත්තටම මට ස්තුතිවන්ත වුණා. ඉතින් මම හිතනවා කාර්යබහුල අපේ ජීවිතේට මේ වගේ දවසට එක පිටුවක් අපි වෙනුවෙන් වෙන් කරන එක චුට්ටක්වත් අපත යන දෙයක් නෙමෙයි කියලා. ඔයත් කරලා නැත්තම් අදම පටන් ගන්න කියලා කියනවා. ඒක වගේ ජීවිතේ ගොඩාක් වෙනස් පැත්තකට අරගෙන ආවි. දවල් වෙන්න අහස චුට්ටක් කළු වුණා. චූටි පොදකුත් ගියා. මං දවස් කීපකින් ඉඳන් හිතන් හිටියා මගේ බෝගන්විලා පැලවල තියෙන වල් පැලෑටි ටික ගලවලා දාන්න ඕනේ කියලා. මට හිතෙනවා ඒකට දැන් හොඳම වෙලාව කියලා. පහුගිය දවස් ටිකේ හොඳට අවුව තිබ්බ හින්දා මල් නම් පිරීලා තිබුණා. දැන් වැස්සත් එක්ක පිපිච්ච මල් ටිකත් හැලෙනවා. ඉස්සර කාලේ මේ මල් හැදුනේ මගේ අම්මගේ අතින්. දැන් ඉතින් ඒ වගකීම් ඔක්කොම මට පැවරිලා තියෙන හින්දා එයා කරගෙන ආපු දේවල් ටික ඒ විදියටම මට පුළුවන් උපරිමයෙන් මං කරගෙන යන්න උත්සාහ කරනවා. මේ කැන්ඩියන් ඩාස් පැලෙත් ගොඩාක් වේලිච්ච කොළ හිර වෙලා තිබ්බා. මං ඉතින් ඒ ටිකත් එහෙම් මෙහෙම් පිරිසිදු කරලා දැම්මා. අපේ ජීවිතවලට මේ කොළපාට ලෝකේ කියන එක ඇත්තටම ආශිර්වාදයක් විදියට ආපු දෙයක්. ඉතින් ගොඩාක් සතුටින් ඒ ටික කරලා දැන් මොකද්ද මම කරන්න හදන්නේ? දැන් කරන්න හදන්නේ අද දවල්ට කන්න. ඉතින් පළමැල්ලමක් හදලා, බත් උයලා, වට්ටක්ක කිරට හදලා කන්න තමයි හදන්නේ. කරවලා තෙල් දැම්මා. මෙයාත් බලාගෙන ඉන්නවා මං කනකම් එයාගේ කොටස දෙන්න කොයි වෙලාවටද කියලා. අද හවසට මුහුද බලන්න යන්න ඕනේ කියලා මට උදේ නිකමට වගේ හිතුණා. ඉතින් හවස මට මුහුද බලන්න යන්න පොඩි chance එකක් හම්බුණා. මේ දවස්වල වැස්ස හින්දා චුට්ටක් මුහුද අඳුරු පාටයි. හැබැයි ඒ පාටවලුත් මුහුදට ගේන්නේ ලස්සන වයිබ් එකක්. ඉතින් මෙන්න මෙයාත් හොඳටම නිදි මේ වහිබර කාලුගෙනෙත් එක්ක. චූටි කාලෙත් මගේ ළඟ සිප්පි කට එකතු කරලා පොඩි කලෙක්ෂන් එකක් තිබුණා. දැන් නම් මං ගාව එක නැහැ. ඒ වුණාට ඒවා එක එක හැඩවලින්, එක එක පාටවලින්, එක එක විදියට මං ගාව තිබුණා. ඉතින් මට මෙතනදී ඒක මතක් වුණා. මුහුදේ ලස්සන කොච්චර තැන්වල හැංගිලා තියෙනවද කියලා මට අදටත් තේරුම් ගන්න බැහැ. ඉතින් ටිකක් වෙලා බීච් එකේ ඉඳලා දැන් ගෙදරට යන ගමන්. ඒ යන අතරමඟදී මට හිතුණා හවස තේ බොන මොන හරි ගන්න ඕනේ කියලා. ඉතින් මම දවසේ වැඩිපුරම තව කැමති වෙලාවක් තමයි හවස තේ වෙලාව කියන්නේ. උදේ ඉඳන් එක එක වැඩ කරලා ඒ ඔක්කොම ඉවරුනාට පස්සේ හවස් වෙනකොට මට දැනෙන්නේ අද දවසේ නිමාවට ඇවිල්ලා ඉන්නවා කියලා. ඉතින් හවස තේක බොන ගමන් උදේ වෙච්ච දේවල් ගැන පොඩ්ඩක් හිතලා හරියට මගේ අතින් දේවල් වුණාද කියලා බලලා හිමීට තේ එකක් බොනකොට මට දවසේ නිමාව ලස්සනට කරන්න පුළුවන්. ඉතින් අද දවසත් දන්නම නැතුව මේ විදිහට තමයි ඉවර වුනේ. ඉක්මනට මම ඊළඟ vlog එකත් අරගෙන එන්නම්.